හෙලෝ ගයිස් අද අපි කතා කරන්න යන්නේ කවුරුත් දන්න හපුතලේ ඇඩිෂන් බංගලාව ගැන. ඉතින් ගයිස් ඇඩිෂන් බංගලාව කියන්නේ එසේමසේ තැනක් නෙවෙයි, නිකම්ම බංගලෝ එකක් නෙවෙයි. මේක වටා ගෙතුණු ඉතිහාස කතා ජනප්‍රවාද ගොඩක් තියෙනවා. ඉතින් අද අපි මේ කීපයක් ගැන කතා කරමු. ඉතින් මේ 1931 ඉදි කරපු ඇඩිෂන් බංගලාවේ නිර්මාතෘ තමා සර් තෝමස් විලියර්ස්. ඉතින් දැන් ඔයාලා කල්පනා කරනවා ඇති මේ බංගලෝ එකට තෝමස් බංගලෝ කියලා දාන්න තිබ්බට. නැත්තම් විලියර්ස් බංගලෝ කියලා දාන්න තිබ්බට. ඒත් ඇයි මේකට ඇඩිෂන් බංගලෝ කියලා දැම්මේ? ඒකට කතාවක් තියෙනවා. අපි මේ කතාව ගැන කතා කරමු. ඉතින් මේ සර් තෝමස් ඉපදුණු ගම තමා ඉංගලන්තේ කෙන්ට්. කෙන්ට් වල තියෙන ඇඩිෂන් කියන ගමේ තමා ඔහු ඉපදලා තියෙන්නේ. ඒ හින්දා ඔහුගේ ගම සිහිවෙන තමා ඔහු මේ බංගලාවට ඇඩිෂන් බංගලාව කියලා නම දාලා තියෙන්නේ. ඉතින් මේකේ කතාව කිව්වොත් එහෙම මොහු ලංකාවට ඇවිල්ලා ඔහුගේ ගම් ප්‍රදේශයේ සිහිවෙන විදිහේ තැනක් හොයලා තියෙනවා. ඉතින් හරියටම ඔහු හපුතලේ ප්‍රදේශයෙන් යද්දී එහි දේශගුණයත් එක්ක එහි පිහිටීමත් එක්ක ඔහුට හිතිලා තියෙනවා මම මෙතන මගේ වාසස්ථානය හදාගත්තොත් හොඳයි කියලා. ඉතින් එන්නේ ඒ හේතුව හින්දා තමා මොහු ඇඩිෂන් බංගලාව මේ මෙතන හදන්නේ. ඉතින් දැන් අපි කතා කරමු මේ ඇඩිෂන් බංගලාවත් එක්ක තියෙන මිත්‍යා මත ඒ වගේම ඉතිහාස කතා ගැන. ඉතින් සමහර කට්ටිය කියන දෙයක් තමා සර් තෝමස් විලියර්ස්ගේ අවතාරය මේ බංගලෝ එකේ තාමත් තියෙනවා කියලා. ඉතින් ඒකට හේතුව කියලා පෙන්වන්නේ මේ බංගලාව මීදුමෙන් සම්පූර්ණයෙන්ම වැහිලා යන වෙලාවකට. ඉතින් ඒ වෙලාවල් වලට මේකේ කොරිඩෝස් වල එක එක ශබ්ද ඇති වෙනවා කියලා කියනවා. ඒ වගේම මීදුමේ වට වුණු ගාඩන්ස් වල සර් තෝමස්ගේ අවතාරය දැකලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ හරියටම පාරණ ඉංග්‍රීසි ඇඳුම් ඇඳගත්ත පුද්ගලයෙක් ගාඩන් එකේ එහා මෙහා යනවා දැකලා තියෙනවා කියලා කට්ටිය කියනවා. ඒ වගේම මේකේ තියෙන ලයිබ්‍රරි එකේ සිගරට් එකක් බීපු නැත්නම් ස්මෝක් කරපු ස්මෙල් එකක් එනවා කියලා සමහර කට්ටිය කියලා තියෙනවා. ඉතින් ඒ සාක්ෂි පදනම් කරගෙන තමයි ගොඩක් කට්ටිය කියන්නේ සර් තෝමස් විලියර්ස්ගේ අවතාරය මේ බංගලෝ එකේ තාමත් සැරිසරනවා කියලා. ඉතින් තව කතාවක් තමයි මේ ඇඩිෂන් බංගලාවේ ගාඩන් එකේ කවුරු හරි අපි දිහා බලන් ඉන්නවා වගේ දැනෙනවා කියන එක. ඉතින් කට්ටිය කියන විදිහට නම් ඉර බැහැගෙන ගියායින් පස්සේ මේ ගාඩන් එකට ගියොත් එහෙම ලොකු නිශ්ශබ්දතාවයක් වගේම කවුරු හරි අපි පිටිපස්සෙන් බලන් ඉන්නවා වගේම නැත්තම් අපි දැකලා නුපුරුදු අපිට අපි කලින් දැකලා නැති ඇස් අපි දිහා බලන් ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා කියලා සමහර කට්ටිය කියලා තියෙනවා. ඉතින් තව කතාවක් තමයි මේකට එනවා විසිටර්ස්ලා ඔයාලා අදටත් දන්නවා ඇති මේක ගිහිල්ලා අපිට නවාතැන් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ෆාදර්ස්ලා ජීවත් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකේ ගිහිල්ලා විසිට් එකක් දාලා බලන්න. මම නැත්තරම තාම ගිහිල්ලා නැහැ. මං ඉස්සරහට යන්නත් බලාපොරොත්තු වෙනවා. මං ඒක අපේ Diary of Coco channel එකෙන් මං ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් තවත් සමහර කට්ටිය කියන දෙයක් තමයි මේ විසිටර්ස්ලට තියෙන රූම්ස් වල. ඒ කියන්නේ අවුරුදු ගානකින් පාවිච්චි කරලා නැති සමහර රූම්ස් තියෙනවා. ඒ වගේම දැනටත් පාවිච්චි කරන රූම්ස් තියෙනවා. ඉතින් මේ රූම්ස් වල කාලයකට කලින් හිටිය අයගේ අවතාර සමහර වෙලාවට පේනවයි. එහෙම දේවල් කියලා තියෙනවා. ඒ වගේම ඔයාලා ෆයර්ප්ලේස් එකේ ගිනි දැල්වලා තිබ්බත් ඒ හරි හීට් එකක් ඔන් කරලා තිබ්බත් හිටපු ගමන් රැට ඔයාලට චිල් ගතියක් දැනෙනවා. ඒ කියන්නේ ගොඩක් සීතල ගතියක් ඔයාලට දැනෙන්න පටන් ගන්නවා කියලා සමහර කට්ටිය කියලා තියෙනවා. ඉතින් ඔයාලා හිතන විදිහට මේ දේවල් වලට හේතුව මොකද්ද? ඉතින් මේ දේවල් වලට හේතුවක් නම් කොහෙවත් තහවුරු කරලා නැහැ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ඇඩිෂන් බංගලෝ එකට විසිට් එකක් යන්න. ගිහිල්ලා ඔයාලගේ අත්දැකීමත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් තාත් මේ වගේ අරුම් පුදුම වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ගුඩ් බයි.